ආයිබෝන් යාළුවනි. අද මම ඔයාලට බොහොම කාලයකට පස්සේ වීඩියෝ එකක් දෙන්න යන්නේ. යාළුවනේ මේ දවස් ටිකේ මට ඔයාලට වීඩියෝ එකක් දෙන්න බැරි වුණා. ඇත්තටම මම ගොඩක් කාර්යබහුල වෙච්ච නිසා. අද මම ඔයාලට කියන්න යන්නේ කාපනිල් තියෙන දල ගැන විස්තරය. සහ ඒ වයින් හදලා තියෙන පුදු තියෙන අපි ගාව ඒවා ටික පෙන්නලා ඔයාලට කාපනිල් ගැන යම්කිසි පොඩි විස්තරයක් මම දැන් මේ හොයාගත්තු ජ්‍යොතිෂ්‍ය විද්‍යානුකූලව ඒ පොත්පත් පරිශීලනය කරලා ගත්තු දැනුමෙන් දෙන්න ඕන පොඩි දැනුමක් ඔයාලට දෙන්න තමයි මම අද ලෑස්තියි. කාපනිල් ගල කියන්නේ යාළුවනේ මුලින්ම ඔයාලට කාපනිලක් දාන්න කියලා මේ ජ්‍යොතිෂ වේදිකේ හරි කවුරු හරි වෙලාවක් බලලා වැඩි කියන්නේ ඔයාලට සෙනසුරු කියන ග්‍රහයාගේ යම්කිසි බලපෑමක් තියෙනවා නම් ඒකෙන් ඒ බලපෑම ඇති නොවි ඔයාලට යාපතක් වෙන්න තමයි කාපනිල් ගල කියන ගල දාන්න කියන්නේ. ඒ වගේම මකර සහ කුම්භ ලග්න හිමියන්. ඔය දෙන්නටමත් ඇත්තටම කාපනිල් ගල හොඳයි. දැන් අපි මූලිකව සෙනසුරුගේ අපල එක දාන එක වෙනම එකක්. මකර සහ කුම්භ කියන ලග්න හිමියන්ට එයාලට මේ ගොඩාක් සුබ ප්‍රතිඵල දෙනවා සහ ජයග්‍රහණ ලැබෙනවා කාපනිල් ගල පැරදීම. ඒ වගේම යාළුවනේ තව එකක් තියෙනවා ඒක ඕගොල්ලෝ නොදන්න දෙයක් මේ ඕනම කෙනෙකුට කාපනිල් ගලක් පළදා හදපු මුද්දල් ළඟ තිබ්බොත් එයා සෙනසුරාදා දවසක යම්කිසි සුබ කටයුත්තකට නිවසින් පිටත් වෙනවා නම් එයාට ගොඩාක් ඒකේ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න මේ කාපනිල් ගලක් පැරදිච්ච මුද්දක් දාන එක හොඳයි කියලා ජ්‍යොතිෂ්‍ය පොත්වල සඳහන් වෙනවා. කියන්නේ සෙනසුරාදා දවසකට ඔයාලා සුබ කටයුත්තක් යනවා නම් සෙනසුරාදා දවස පුරාම පළඳින්න ඉන්න හොඳ ගලක් තමයි කාපනිල් ගල. ඉතින් මම දැන් ඔයාලට කාපනිල් ගල දැන් හොඳ ප්‍රමිතියේ යුතු කාපනිල් ගල කොහොමද ගන්නේ? ඒ වගේ ඔයාලට මම කියනවා නම් හොඳ ප්‍රමිතියේ යුතු කාපනිලක් ගන්නවා යාළුවනේ ඒක ජාතික මැණික් හා කරුණාමන අධිකාරියේ සහතික කරමු හොඳ කාපනිල් ගල තියෙනවා අපි ගාව. ඔයාලට ඒකට සහතිකයේ තමයි යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මේ සැකවි සහතිකයේ මේක තමයි යාළුවනේ ජාතික මැණික් හා කරුණාමන අධිකාරිය නිකුත් කරලා තියෙන සහතිකය. එතකොට මේක තියෙනවා ගලේ විස්තරය සම්පූර්ණ. මේ මුලින්ම තියෙනවා ගලේ නැචරල් කොරොන්ඩම් කියලා මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ කොරොන්ඩම් ෆැමිලියට තමයි අයිති වෙන්න ඕන බ්ලූ සෆායර් කියන කොරොන්ඩම් ෆැමිලිය තමයි ගල ජාතික මැණික් හා කරුණාමන අධිකාරිය සහ තවත් මැණික් සහතික කරන ආයතන තියෙනවා මේ වගේ ලංකාවේ පිළිගත්ත ජාතික මැණික් හා කරුණාමන අධිකාරියට අනුබද්ධ ආයතන. ඒ වයින් මේ වගේ සහතිකයක් ඔයාලට ගන්න පුළුවන් මේ ගල මොකක්ද කියලා. දැන් අපි ගාව ඒ වගේ සහතික කරපු ගලුත් තියෙනවා. ඒ සහතිකයේ සමග ඔයාලට අපි ගල් දෙනවා. මේක සම්පූර්ණ ගලේ විස්තරය තියෙනවා. ගලේ බර මෙච්චරයි. එතකොට ගලේ ෂේප් එක මේක. ඒ විස්තර ටික ඔක්කොම මේක ඇතුළත්. ඒ වගේම රාජ්‍ය ලාංඡනය තියෙනවා. ජාතික මැණික් හා කරුණාමන අධිකාරියේ සම්පූර්ණ සවිස්තර විස්තරයක්. ඒ වගේම මෙතන QR කෝඩ් එක. හැමදේම මේක සඳහන් වෙනවා. එතකොට මේ ගල සම්පූර්ණ 100% නිවැරදි තත්ත්ව පාලන සහතිකයක් යටතේ දෙන නිෂ්පාදන ගලක් තමයි යාළුවනේ අපි ඔයාලගේ ආභරණ වලට පළඳින්නේ. මේ පළඳින්න දෙන්නේ. ඔයාලට ඒ වගේම මම පෙන්නන්නම් මේ තියෙන්නේ දැන් ඔයාලා එකපාරට කාපනිල් ගලක් කියන්නේ මොකද්ද කියලා බැලුමට කොහොමද අඳුරගන්නේ? ඒකට තමයි මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් ගල බැලුමට මෙහෙම තනි කළු පාටයි ගල. නමුත් මෙහෙම යටින් මේ ආකාරයෙන් ටෝච් එකක් ගැහුවෙන් පස්සේ යාළුවනේ ඔයාලට පේනවා ගල නිල් පාට එනවා. මේක තමයි කාපනිල් ගලක් හඳුනගන්න තියෙන මූලිකම ලක්ෂණය. බැලුමට ගල කළු පාටයි. මේ පැත්තේ ටෝච් එකක් දාලා බැලුවම නිල පේනවා. ඉතින් හරි ගලක් පැලඳුන්න ඕන ඔයාලා ඔය ගන්න හැම සුබ ප්‍රතිඵලයක් ගන්නම නම් නිවැරදි ගල පාවිච්චි කරන්න ඕන නිවැරදි ගල බලදින්න ඕන. ඔයාලට මම ඒ ගැන යම්කිසි දැනුමක් කිරීමක් කරන්න තමයි අද මේ දෙටි වීඩියෝ යොදාගත්තේ. එහෙනම් යාළුවනේ ඔයාලට පුළුවන් ලස්සන ඩිසයින් තියෙනකොට ඔයාලට කැමති විදිහට මේ විදිහට හදලා දෙන්න කිව්වොත් අපි මුත්තේ මේ විදිහට හදලා දෙනවා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඕන අවශ්‍ය නම් මේ වගේ රත්තරන් සහ රිදී දෙකම යොදලා මුතු හදනවා. රත්තරන්ින් ඕන නම් ඒ විදිහට කැමති විදිහකට ඔයාලට නිෂ්පාදනය කරලා දෙන්න අපි සැදී පැහැදී ඉන්නවා අපේ ආයතනයේ. එහෙනම් අපිට දුරකථන නම්බරක් දීලා අපි සම්බන්ධ කරගන්න. එන හැම දිනාටම ආයිබෝවන්.